ලෝකේ අපි නොහිතපු රටවල් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙද්දී තාමත් අපිට සංවර්ධනය කියන්නේ හීනයක් විතරයි. රටක මොනතරම් දේවල් තිබුණත් මනුස්සොන්ට නිදහසක් නැත්තම්, මනුස්සොන්ට සතුටක් නැත්තම් එතන සංවර්ධනය කියන්නේ නිකන් ගණන් ඉලක්කම් ටිකක් විතරයි. හැමදේම දන්න නායකයෝ, පාලකයෝ, නිලධාරියෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා. හැබැයි දැනෙන මනුස්සෝ හරි අඩුයි. අපේ රටේ තියෙන ලොකුම අරුබුදය තමයි බෙදීම කියන එක. අපි හැම දෙයකටම බෙදිලා ඉන්නේ. ඉස්සර තිසායව හදන්න මිනිස්සු බෙදුන්නේ නැහැ. සෑය හදන්න මිනිස්සු බෙදුන්නේ නැහැ. හැබැයි අද ගම හදන්න මිනිස්සු බෙදිලා, කාර්යාල හදාගෙන, රට හදන්න මිනිස්සු බෙදිලා. ලෝකේ සතුටෙන් ඉන්න රටවල් තියෙනවා. පහුගිය කාලේ තිබි පින්ලන්තේ. අද පින්ලන්තේ පස්වෙනි තැනට ඇවිල්ලා ස්වීඩනයේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න බැරි වැසි රටාවක් තියෙන, හිතා ගන්න බැරි ස්වභාවික සම්පත් තියෙන, හිතා ගන්න බැරි භූ විෂමතාවක් තියෙන, හිතා ගන්න බැරි හැම දෙයක්ම තියෙන මිහිපිට පාරාදීසයක අපි හැමෝම අපාගත වෙලා ඉවරයි. හැබැයි අවුරුද්දෙන් මාස 8ක් හිමෙන් යට වෙන ශාක විවිධත්වයේ වර්ග කිලෝමීටර 4ක් වෙච්ච ලොකුම සතහන් අරියෙක් වෙච්ච රටක් අද ලෝකේ සතුටින් ඉන්නවා. හැබැයි රට ලිබරල්, හිඟන්න පවා රජයට බදු ගෙවන්න ඕනේ. UIA එක ෆෙඩරල්, ඒ රටේ පාර්ලිමේන්තුවක් තිබ්බට පාලකයා රජෙක්. ලෝකේ අංක 1 සංචාරක කර්මාන්ත තියෙන මේ රටේ, ලෝකේ ලස්සනම විශාලම මල්වත්ත තියෙන මේ රටේ ඊයේ පෙරේදා වැස්සට අවුරුදු 4කට විතර කලින් ඔරට වලට වැස්ස ලැබුණේ නැහැ. රටේ පාලකයා රජෙක්ද අගමැති කෙනෙක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මනුස්සොන්ගේ දුක වේදනාව හඳුනනවාද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. අපේ රටට නැත්තේ ආදරය සහ විශ්වාසය. රටේ නායකයන්ට නැත්තේ ආදරය සහ විශ්වාසය. අනුකම්පාව තියෙන මනුස්ස ඕන තරම් ඉන්නවා. අනුකම්පාවට टकරන් කැලි දෙන, සමෘද්ධිය දෙන මනුස්ස ඕන තරම් ඉන්නවා. හැබැයි කරුණාව නැහැ. හිම කඳු කඩාගෙන වැටෙන, භූමිකම්පා ඇති වෙන, ගිනි කඳු පුපුරන, කාන්තාර වලින් පිච්චෙන රටවල් ලෝකයේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙද්දී අපි තාමත් ලෝකයේ එකම තැන. ඉන්දියාව මණිපූර් සාරි හදනවා, බජාජ් බයිසිකල් හදනවා, පීජෝ 3 wheel හදනවා, ටාටා බස් හදනවා, නැව් හදනවා, ගුවන් යානා හදනවා. ඉන්දියාව මොකද්ද හදන්නේ නැති කියන්නේ? චීනය මොකද්ද හදන්නේ නැති කියන්නේ? ඕස්ට්‍රේලියාව මොකද්ද හදන්නේ නැති කියන්නේ? ලංකාව මොකද්ද හදන්නේ කියන්නේ? වසර 75ක් තිස්සේ සංවර්ධනය වෙනවා කී දඟලන රටේ ගමකට ගියොත් ළමයිගෙන් 160 70කට මේ වෙනකොට මන්ද පෝසනේ. බහුතරයක් මිනිස්සුන්ට හරියමං වැසිකිලි පාසුකම් නැහැ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වගා කරගත්තු දේ විකුණ ගන්න බෑ. අතරමැදිය හූරගෙන කනවා. ලෙඩක් දුකක් ඇතිලා බෙහෙත් යන්න ඉස්පිරිතාලේ ගිහපුවාම ඒවා පාමසි වලට ලියනවා. ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. පපුවේ අමාරුවක් ඇතිලා ඉස්පිරිතාලේ ගිහපුවාම ඔපරේෂන් එකට දින දෙන්නේ මාස 3කට විතර පස්සේ. සමහර මිනිස්සු දිනෙන්න කලින් මැරලා යනවා. අපේක්ෂා රෝහලේ නැති බෙහෙත් ඉස්සරහා පාමසි වල ලක්ෂ 6මාරකට විකිනනවා. මේ රටේ දුප්පත් මිනිස්සු කියන්නේ මරන්න ඉන්න සත්තුද? රටේ බහුතරයක් ළමයිට ඉගෙන ගන්න හරියමං ඉස්කෝල නැහැ. ඉස්කෝලේ තිබුණත් ඒවට ගුරුවරු නැහැ. ගුරුවරුන්ට හරියමං වැටුපක් නැහැ. සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවෝ යන ඉස්කෝලයි අපි යන ඉස්කෝලයි අතර වෙනතරම් බලන්න. හරියට අහසයි පොළොවයි වගේ. ඔය වංචාව සහ දූෂණය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමෙයි. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ කෝටි 10 වාහන 10ක ගියත්. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ වාහන ලුණු මිරිස් හදලා කෑවත්. ඒ මිනිස්සුන්ගේ අවමය ජීවත් වෙන එක. වැලි ගත්තොත් වැලි හරි බරයි. පොරි ගත්තොත් ලස්සනයි බර නැහැ. වතුරකට වැලි ටිකක් දැම්මොත් ටස් ගාලා යට යනවා. පොරි ටික උඩ පාවෙනවා. කොහොමත් පොරි කියන්නේ පිම්බිච්ච දෙයක්, ඉස් දෙයක්, බොරු ආටෝපයක්, නිෂ්ඵල දෙයක්. වැඩක් කරන්න පුළුවන් මිනිහාගේ සද්ද නැහැ. වැඩක් කරන්න බැරි මිනිහාගේ සද්ද ගොඩයි. මේ රටට හරි සිස්ටම් එකක් ගෙනල්ලා රට ගොඩ දාන්න පුළුවන් මිනිස්සු ඕන තරම් මේ රට ඇතුළේ ඉද්දී මේ රට ඇතුළේ මේ මිනිස්සුන්ට කවදාකවත් උඩට එන්න දෙන්නේ නැහැ. හරියට වැලි ටික වතුර යට යනවා වගේ. පුහුමානියෙන් නළුව පුම්බගත්තු හිස් මිනිස්සුරලක් විතරයි හැමදාමත් අපේ රටේ ඉස්සිලා හිටියේ. ඉස්මතු වෙලා හිටියේ. දකුණු කොරියාව ලෝකයේ සංවර්ධනය වෙද්දී ඔය පාලකයෝ පාර්ලිමේන්තුවල හිටියේ නැද්ද? කණ්ඩ නැතුව ඒ රටවල මිනිස්සු බලු මස් කෑවේ. බලු මස් රසින්ද නෙමෙයි. කණ්ඩ නැතුව ගස්වල පොතු කෑවේ ඒ වගේ තියෙන බෙහෙත් ගුණයක් හින්දා නෙමෙයි. අග්නිදිග ආසියාවේ මුඩුක්කුව කියපු රට ලෝකයේ සංවර්ධනය වෙද්දී ඔය පාලකයෝ එදා හිටියේ නැද්ද? තායිලන්තේ මේ ළඟදී දිනු වෙද්දී, ඉන්දියාව මේ ළඟදී දිනු වෙද්දී ඔය පාලකයෝ පාර්ලිමේන්තුවල හිටියේ නැද්ද? තාමත් අපේ රට සංවර්ධනය කරන්න හදනවා. රටේ සම්පත් විකුණලා, ණය කඳු ගොඩ ගහලා කවදාකවත් රටක් සංවර්ධනය කරන්න බැරි බව මතක තියාගන්න. හයිටිය සුඩානයේ වගේ රටවල මිනිස්සු මැටි කන්නේ. දවසක අපිත් අල්ලන්න මැටි කුලි කරද්දී චීනු ඇවිල්ලා අපිට කියයි දාපන්නව බිමට ඕයිති අපිට කියලා. උඹලගේ මහයෝන් අවුරුදු 99කට ඕක අපිට දීලා තියෙන්නේ කියයි. මේ යන විතර ඉස්සරහට ගියොත් අනාගතේ කියන්න වෙන්නේ ලංකාව කියලා රටක් තිබුණලු කියලා විතරයි.